අයිබෝන් ඔයාලට අතත් ගොඩක් වටින විඩිය කරගෙනවා ඔයාල හැම මාසයන YouTube චැනල්ලයක් හදන් ඒවගේ YouTube චැනල්ලයක් හදලා ඔයාලගේ අතට පොඩි ඉන්කම් එකක් ගන්න. ඉතින් ඔයාලට මෙහෙම YouTube චැනල්ලයක් හදන්න ආසාව තිබුණාට ඔයාලට තාම අයිඩියා එකක් නැතුව ඇති. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද ලේසියෙන්ම YouTube චැනලයක් හදාගන්න කියලා. ඉතින් ඔයාලට මේකට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි AI tools ටිකක් විතර ඔයාලට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද මේ වීඩියෝස් අපි හදාගන්නේ කොහොමද අපේ YouTube channel එක අපි හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා දැන් AI වලින් අපේ ගොඩක් වැඩ ලේසි කරලා තියෙන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ AI use කරලා පොඩ්කාස්ට් එකක් හදාගන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලා පොඩ්කාස්ට් ගැන දන්නවා ඇති කියලා. ඉතින් මේ විදි පොඩ්කාස්ට් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ AI use කරලා හරියට පොඩ්කාස්ට් එකක් අපි හදාගන්න කියලා. ඉතින් ඔයාලට මේකට කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය වෙන්නේ පොඩි ස්ක්‍රිප්ට් එකක් විතර මේ පොඩ්කාස්ට් එක හදාගන්න. ඉතින් මේ ස්ක්‍රිප්ට් එකටත් ඔයාලගේ මහන්සියෙන් ඔයාලට ස්ක්‍රිප්ට් එකක් හදාගන්න ඕන වෙන්නේ. ඔයාලට AI use කරලා මේ ස්ක්‍රිප්ට් එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට අවශ්‍ය වෙන්නේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් විතරයි. ඉතින් ඔයා හිතන්න ඔයා පොඩ්කාස්ට් එක කරන්න AI ගැන කියලා. ඉතින් ඔයාලට AI ගැන පොඩි PDF එකක් හරි නැත්නම් පොඩි නෝට් එකක් හරි ඒ වගේ දෙයක් තිබුණා නම් ඔයාලට මේ AI tool එක use කරලා ඔයාලට ස්ක්‍රිප්ට් එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන මේ AI tool එක තමයි Google ලා Notebook LM කියන AI tool එක. ඉතින් මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා මේ AI tool එක ගැන. දන්නේ නැති අයද දැනගන්න මේක ඔයාලට ගොඩක් වැදගත්. නෝට් එකක් හදාගන්න මේක වැදගත්. ඒ වගේම රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට අපිට මේ AI tool එක use කරන්න පුළුවන්. ඒ වගේම මේක ස්ටුඩන්ට්ස් ලාට ගොඩක් යූස්ෆුල් AI tool එකක්. ඒ වගේම ලෙක්චර්ස් ලාට ඒ වගේ අයට මේක ගොඩක් වැදගත් tool එකක්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න කොහොමද මේ AI tool එක use කරලා අපි පොඩ්කාස්ට් එකක් හදාගන්න කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ Google එකේ search කරලා මෙන්න මේ වෙබ්සයිට් මේ AI tool එකට යන්න පුළුවන්. Notebook LM කියන AI tool එකට. ඉතින් ඔයාලට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන පහළ තියෙනවා try notebook LM කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන create new කියලා option එකක් තියෙනවා. ඔයාලට මෙතන create new කියන option එක දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ option එකක් එනවා. ඔයාලට මෙතන document එකක් upload කරන්න පුළුවන්. ඉතින් ඔයාලට document එකක් මෙතනට upload කරන්න පුළුවන්. ඒ වගේම නැත්නම් ඔයාලට මේකට කොපි පේස්ට් කරලා ඔයාලගේ මේක අප්ලෝඩ් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් එක. නැත්තම් ඒ නෝට් එක ඒ වගේ දෙයක් ඔයාලට මෙතනට දෙන්න පුළුවන්. ඉතින් මම අද හොයාගෙන තියෙන මෙන්න මේ වගේ AI ගැන brief introduction එකක්. ඉතින් මම මෙන්න මේක ගැන තමයි අද දැන් ස්ක්‍රිප්ට් එකක් ඔයාලට හදාගන්න විදිහ පෙන්නන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ document එකක් හරි PDF එකක් හරි මෙන්න මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න පතන බලා ගන්න පුළුවන් අප්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම මේ අප්ලෝඩ් කියන ඔප්ෂන් එක දීලා මෙන්න මේ ડોකියුමන්ට් එක මෙතනට අප්ලෝඩ් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න. ඉතින් ඔයාලට මේකේ ඕන ලැන්ග්වේජ් එකක් යූස් කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන settings කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ settings කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් output language කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ output language එකෙන් ඔයාලගේ language එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් languages තියෙනවා. ඒ වගේ මෙතන සිංහල language එකත් ඔයාලට තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා YouTube channel එක සිංහලෙන් කරනවට වඩා ඉංග්‍රීසි වලින් කරන එක ඔයාලට ගොඩක් වැදගත් කියලා. මොකද foreign audience එකක් ඔයාලට මේකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ languages ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු සිංහල කොහෙද තියෙන්නේ කියලා. හරි ඔයාලට පහලට ගියාට පස්සේ මෙන්න මේ වගේ සිංහල language එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මෙතන සිංහල language එක select කරන්න පුළුවන්. හරි මම මෙතන default තියෙන language එකම select කරගන්නවා. save දෙනවා ඊට පස්සේ. හරි ඊට පස්සේ දැන් අපි මෙන්න script එක මෙතන generate වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට හරියම සරලයි මෙතන ඔයාලගේ document එකක් විතරයි ඔයාලට upload කරගන්න තියෙන්නේ මේකට. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් die conversation කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් two hosts කියලා තියෙනවා. ඉතින් podcast එකක් සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ partners දෙන්නෙක්ට කරන්නත් පුළුවන්. නැත්නම් තුන් දෙනෙක්ට හතර දෙනෙක්ට ඒ වගේ podcast අපිට කරන්න පුළුවන්. ඉතින් මෙතන දෙන්නෙක්ට කරන podcast එකක් විදිහට තමයි මෙතන conversation එකක් හැදෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් generate කියලා option එක. හරි දැන් ඔයාලට මෙන්න මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් generate කියලා option එකක්. ඉතින් ඔයාලා මෙතන generate කියන option එක දුන්නාට පස්සේ ඔයාලගේ conversation එක generate වෙනවා. ඉතින් මේකට පොඩි වෙලාවක් යනවා සාමාන්‍ය විනාඩි 3-4ක් වගේ කාලයක් මෙතනට යනවා මේක ජෙනරේට් වෙන්න. ඉතින් ඒ අතර ඔයාලට පුළුවන් දැන් මෙතන අපි ඔඩියෝ එකක් විතරනේ හදාගන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ඒකට මොකක් හරි වීඩියෝ මේකකුත් තියෙන්න බෑ. ඉතින් ඔයාලට ඒකට පුළුවන් පොඩ්කාස්ට් එක වගේ ඔයාලට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් අපිට මේකට ChatGPT හරි Leonardo හරි Canva හරි මේ වගේ AI tools අපිට use කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේකට අපි image එකක් හදාගන්නේ කියලා. image නැත්නම් image එකක් generate කරගන්න කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මම ChatGPT එකට කියලා මෙන්න මේ වගේ prompt එකක් මම ලස්සනට හදාගෙන තියෙන මේ prompt එක දීලා මම මෙන්න මේ වගේ image එකක් generate කරගත්තා. මට තේරුණා මේක පොඩ්ඩක් realistic නෑ කියලා. මොකද මේක නිකන්
කැලෑකවාගෙන මේජ ජනරට වෙලා දී ඊට පස්ස මක මේක පෝඩ්කාස්ට බැක්රවන්් එක් නැතම් පෝඩ්කාස් ස්ටඩික්වාගේ ජනරට කරන්න කියලා ඉතින් ඒකත් මට මෙතන රියලිස්ටික් නෑවගේ දන්න ඉතින් ඊට පස්ස ම යාලටක රියලිස්ටික් විදිහට මේ මේජ්ම ජනරට කරලා දෙන්න කියලා ඉති මට චට්ජිපිටික මෙන්න මේ වගේ මේජ ජනරට කරලා දීලා තියෙනවා ඇති ම හිතන මේක ගොඩක් පර්ෆෙක්් කියලා මගේ පෝඩ්කාස්ට වීඩියකට යස් කරන්න ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ ඉමේජයක් ඔයාලට ChatGPT හරි ලියනාඩෝ හරි කැන්වා හරි තම මේ වගේ ඉමේජස් ජෙනරේට් කරන අනිත් AI tools වලින් හරි ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ AI tools වල links ඔයාලට description එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට මේ prompt එකක් ඕන comment එකක් දාන්න මම ඔයාලට මේ prompt එක දෙන්න. එතකොට ඔයාලට ලේසියෙන් මේක පොඩ්කාස්ට් ඉමේජ් එකක් ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන්. හරි දැන් අපි ආයෙම ගිහිල්ලා බලමු අපේ කන්වර්සේෂන් එක නැත්තම් පොඩ්කාස්ට් එක නැත්තම් ඔඩියෝ එක ජෙනරේට් වෙලාද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ගියාට පස්සේ බලා ගන්න පුළුවන් විනාඩි 18ක පොඩ්කාස්ට් එකක් නැත්තම් ඔඩියෝ එකක් අපිට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් අපි මේක දැන් ප්ලේ කරලා බලමු මොන වගේද කියලා. ඉතින් දැන් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන කන්වර්සේෂන් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. මෙතන ලේඩි කෙනෙක් සහ බෝයි කෙනෙක් මෙතන යන කන්වර්සේෂන් එකක් වගේ නැත්නම් පොඩ්කාස්ට් එකක් විදිහට තමයි මේක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ඔඩියෝ එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසියම මෙන්න මේ වගේ. හරි ඉතින් දැන් ඔයාලට කරන් තියෙන ඔයාලා මේ වගේ පොඩ්කාස්ට් එකකට ඔයාලා ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම පොඩ්කාස්ට් එකක් නැත්නම් මේ වගේ කන්වර්සේෂන් එකකුත් හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මේක YouTube එකට අප්ලෝඩ් කරන්න විතරයි. ඔයාලගේ channel එකක් හදාගන්න YouTube එකේ. ඉතින් ඔයාලට මේක ලේසියෙන් ඊට පස්සේ YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. මම හිතනවා මේක ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන් try කරලා බලන්න. මොකද ඔයාලට මේකෙන් හොඳ foreign audience එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දවස්වල පෝඩ්කාස්ට් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ පෝඩ්කාස්ට් channel එකක් හදලා ලේසියෙන් මේ යූස් කරලා ඔයාලට මේ වගේ පෝඩ්කාස්ට් channel එකක් හදලා හොඳ foreign audience එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට හැම දෙයක්ම තේරෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේක ඔයාලට තේරෙන්නේ නැති කොහේ පැහැදිලි දැනක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට ඊට පස්සේ පැහැදිලි කරන්න. ඉතින් ඔයාලට මේක කොහොමද YouTube channel එකක් හදලා අප්ලෝඩ් කරන්නේ ඒ වගේ දේවල් ඔයාලා දැනගන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන මම ඔයාලට ඒකත් අනිවාර්යෙන් කියලා දෙන්නම් වීඩියෝ එකකින්. ඉතින් මේ වගේ වටින වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell notification එක click කරලාම තියාගන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා.